ඔන්න අද IPAS exam එකක් තිබ්බා. මේකෙදි මම හිතනවා දරුවෝ හොඳට perform කළා. ඒ වුණාට තව ටීචර්ස්ලා ගොඩක් focus එක දාන්න ඕනේ බබාලා poems recite කරද්දී. ඒගොල්ලන්ගේ expressions which is very important expressions ඒකයි දරුවන් තව හයියෙන් කතා කරන්න ඕනේ. එතකොට තමයි අපිට ඒගොල්ලන්ට හරියටම ඒක pronounce කරනවද මොනවාද කියන වචන ඒ ඔක්කොම අපිට ඇහෙන්නේ. ඉතින් ටීචර් කෙනෙක් විදිහට මම ඔයගලන්ට කියන්නේ අනිවාර්යෙන් poem එකක් කියනවා නම් බබාගේ expressions බලන්න ඕනේ. බබාගේ pronunciation බලන්න ඕනේ. ඊළඟට එයා කොහොමද හොඳට සද්දෙන් කියනවාද ඒක අනිවාර්යෙන් practice කරගන්න. මොකද poem එකක් කියද්දී ඒගොල්ලෝ meaningful වෙන්න ඕනේ. අපිට දැනෙන්න ඕනේ දරුවා මේ poem එක perform කරන්නේ හරි confidently සහ ඒගොල්ලෝ මේකේ තේරුම දැනගෙනයි perform කරන්නේ කියලා. අනිවාර්යෙන් මේ ටික practice කරගන්න. එතකොට හොඳටම හොඳ poem performance එකක් දරුවගේ තියෙනවා.